දැන් මේ වළඳන දාණය ඒ සංඝයාගේ මුඛයෙන් ඇතුල් වෙලා මා බඩවැල් පොඩි බඩවැල් අරා ගිහිල්ලා දැන් ආමාශයට ගියාම ආමාශයේ තියෙනවලු හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එකක්. ඒ ඇසිඩ් එකෙන් ඒ බත තැම්බිලා හොඳට ගිනියම් වෙලා අණු වලට ඒක බෙදිලා කැඩිලා ඒ අණු වලට කැඩිච්ච ඒවා ඕජාව බවට පත් වෙලා ඒක ඉමීසරේ රුධිර නාලිකාවලට ලේ නාලවලට අවශෝෂණය වෙනවා. අවශෝෂණය වෙලා මේ ඕජාව ඉස්සෙල්ලාම ලේ බවට පත් වෙනවා. මේ ලේ ටික මිදිලා පට්ටිකා ඇදිලා සෛල බවට මස් බවට පත් වෙනවා. මසුත් තව ටිකක් මිදිලා තෙල් බවට පත් වෙනවා. තෙල් හැදෙනවා. ඒ තෙල් ටික තව තවත් මිදිලා තද වෙලා ඇටකටු අස්ථි බවට පත් වෙනවා. ඒ අස්ථි ඒ ඇට තවත් උන්ට තද වෙලා ඒවත් මිදිලා ඇට මිදුළු බවට පත් වෙනවා. මේ ඇට මිදුළු අපේ කොඳු ඇට පේලිය හරහා ගලාගෙන ඇවිල්ලා ඒ නාල වලින් කෝෂ වලට ඇවිල්ලා ඒක ධාතු බවට පත් වෙනවා. ඒ ධාතු භ්‍රමණය වෙලා ඒ භ්‍රමණය වෙන තරංග ප්‍රාණ ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මේ ප්‍රාණ ශක්තිය තමයි දකින්න, ආන්න, කතා කරන්න, හිතන්න, වත් කරන්න, බුදු වඳින්න, මතක තියාගන්න ඒ හැම දෙයකම පාවිච්චි කරන්නේ අපේ ඉන්ධන කායික ශක්තිය. දැන් මේ ධාතු බලෙන් හෝ අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ බහිශ්‍රාවය කළාම ප්‍රාණ ශක්තියට මොකද්ද වෙන්නේ?